චාව් කියලා ඉතින් කට්ටියම පිළිගන්නවා මගේ 4 වෙනි vlog එකට. අද ඉතින් කරන්න යන වීඩියෝ එක තමයි මට සෙන්සුරාදා දනිවා අඩුයි. ඉතින් මං අද යනවා මිලානෝ. ඉතින් මේක දවස් දෙකක වීඩියෝ එකක් වෙයි. මොකද අපිට ලබන සතියේ තියෙනවා පොඩි ටූර්නමන්ට් එකක්, ක්‍රිකට් ටූර්නමන්ට් එකක්. ඉතින් ඒකට ප්‍රැක්ටිස් යනවා. කාලෙකින් මැච් එකක් ගහන්න ගියේ නෑ. ඉතින් අද යනවා මැච් එකට ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් මම ඒකේ වීඩියෝ ටිකක් තමයි කරන්න හිතුවේ. මොකද අද විශේෂ දෙයක් නැහැ. ඉතින් මම හිතාගෙන ඉන්න හැම සතියෙම වීඩියෝ එකක් දාන්න. වීඩියෝ එකක් සතියට දාන්න. ඉතින් බලමු ඉතින් මේ වීඩියෝ එක කොහොම වෙයිද කියලා. අද මේක ඉතින් ගොඩක් පෙන්වන්න දේවල් නැහැ. මම යන විදිය තමයි ගොඩක් තියෙන්නේ. අපි අවුලක් නැහැ. ඒකත් බලමු. පෙන්වන්න කියන්නේ මම ඉතින් මේ ගමෙන් ඉතින් මම ගමේ කරා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ බලපන් ඉතින් කට්ටිය බලන්න වීඩියෝ එක ගිහිල්ලා මගේ දෙවැනි වීඩියෝ එක ඒක බලපු නැති කට්ටිය බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්වන්න බැරි වුණ ටිකක් තියෙනවනේ මේ ගමේ. අන්න ඒ ටික අද බලමු. මම මේක ලොකු වීඩියෝ එකක් කරන්නේ නැහැ. පොඩි වීඩියෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු පෙන්නපු නැති ටිකක් තියෙනවා. ඒ ටික පෙන්වන්න බලනවා. මොකද මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා මම හිතන්නේ බැලුවා නම් කට්ටිය දන්නවා ඇති ලස්සන ඇලක් තියෙනවා කියලා. ඒ ලස්සන ඇල පෙන්වන්න විදියක් නැහැ මේ දවස්වල. මාර මව්වක් තියෙන්නේ මෙහෙට. ඉතින් අවුව නිසාද දන්නෙත් නැහැ. මොකක්ද නිසාද දන්නේ. ඒ ඇල හිඳිලා ඉතින් ඒකේ ලස්සන පෙන්වන්න විදියක් නැහැ. ඉතින් මම ඔයාලට නම් පෙන්වන්නම් ඉතින් කොහොමද කියලා ලේ තත්ත්වේ. වතුර ඇත්තටම අඩුයි. හරි එහෙනම් කතා කරගෙන ඉන්නත් අපි යමු වීඩියෝ එකට. අර කලින් මම ගමේ කරපු වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නලම කිව්වේ මේක පොඩි පල්ලිය ලොකු පල්ලියක් තියෙනවා කියලා. මේ තින්නේ ඒ ලොකු පල්ලිය. මේ බලන්න මාර ලස්සනයි. මේ මම දැකලා ඒ කියන්නේ හැම ගමක වගේම තියෙනවා ලොකු පල්ලියක්. මේක තමයි මේ පල්ලිය. ඒතර මාරම ලස්සනයි. මම ඇතුළට ගිහිල්ලා නැහැ. යන්න ඕන මේ ඊරිද දවසේ. ගානවා බෙල් එක. පල්ලියේ බෙල් එක ගැහුවා. මාරම ලස්සනයි ඉතින්. ඉතින් ඔන්න දැන් පල්ලිය ගාව ඉන්නේ. මම පල්ලිය ළඟටම ආවා. මේ මොකද ඇල තිබුණා. මම ඇලේ වීඩියෝ ගත්තේ නැහැ. මොකද ඇලේ බලන්න දෙයක් නැහැ. මේ ඇල අවුල් වෙලා තියෙන වතුර හිඳිලා. ඉතින් තේරුමක් නැහැ නේ මම ගත්තේ නැහැ. ගත්තේ නැහැ. පල්ලිය ගාවටම ආවා ඉතින්. මම පල්ලියේ වීඩියෝ එකක් දාන්නම්. ඔය තියෙන්නේ පල්ලිය. මාරුසයි. හලෝ බස් හෝල්ට් එකට ආවා. අද ඉතින් මගේ වෙලාව ගැන මම වෙනදට නම් බස් එකේ තියෙන ටයිම් එක බලලා යන්නේ. අද මට බස් එකේ තියෙන ටයිම් එක බලන්න බැරි වුණා. අද බස් එක ඩිලේ පැයක්. ඉතින් පැයක් මෙතනට වෙලා ඉන්න ඕනේ. ඉතින් එතකයි ඉතින් මොනා කරන්නද? එනර්ජි ඩ්‍රින්ක් එකක් ගහනවා. නම මොන්ස්ටර් එකක්. පැයක් ඉතින් මේක බිබී ඉන්න තියෙන්නේ. ඉතින් බස් එකේ එනකම් බලමු. ඉතින් අපි බස් එක ආවට පස්සේ එන ඉතින් බස් එකේ වීඩියෝ කැල්ල එක තුනක් ගමු. මොකද මේ දවස්වල මේ ලංකාවේ බස් වලත් පොඩි කේස් එකක් තියෙනවා නේ. ගැමුණු අයියා සද්දේ දානවා. සීට් හරි නැහැ කියලා. බලමු නේ අපි කොහොමද කියලා මේ සීටුත් ඒ වගේද කියලා. බලමු එහෙනම් කොහොමද කියලා. බස් එක එනවා. බස් එක විනාඩි 2ක් විතර පරක්කුයි. අවුලක් නැහැ ඉතින්. ඉන්නේ බස් එක. බස් එකට නැගලා බලමු මට කට්ටිය ඉන්නවද.
අයියේ කට්ටිය නෑ බස් එකකින් වෙයි තින්නේ බස් එක ඉතින් කට්ටිය අඩුයි මේක ඉතින් මෙට්‍රෝ බස් එකක් නෙමෙයි මේක දුර දුවන බස් එකක් මෙට්‍රෝ බස් නෙමෙයි ඉතින් බස් එක යන්නේ ගම් මැද්දෙන් යන්නේ ගම් කියන්නේ ගම් දන්නවනේ ගම් කියන්නේ අලවන ගම් නෙමෙයි හොඳේ මේ විලේජ් මාරම ලස්සනයි ඉතින් මේ පුංචි ගම් මැද්දෙන් යන්නේ මේ මිලානෝ වලට ඉතින් කිලෝමීටර් 67ක් විතර තියෙනවා විනාඩි 45ක් විතර යනවා යන්න සඳනාත වලට මම ක්‍රේම වලින් නැග්ගි ඒත් ඉඳලා සඳනාත වලට විනාඩි 45ක් විතර යනවා යන්න තාම බස් එකේ ඉන්නේ ඉතින් ගැම්මට වටපිටාව බලාගෙන යන්න තියෙන්නේ බස් එක ගැන කතා කරොත් බස් එක ඉතින් පට්ටම ක්ලීන් සේෆ්ටි අයිටම් තියෙන මොන හරි වුණොත් අර මේ වින්ඩෝ බ්‍රේක් කරන්න මේ වේදින් අර USB නන්නේ සීට් බෙල්ට් එහෙමත් තියෙනවා සීට් බෙල්ට් එහෙම තියෙනවා මේකේ අවුල නෑ ෂේප් අර හැමතැනම නවත්තන්නේ නැහැ සින්දු දාලා නැහැ පාඩුවේ නිදහසේ යන්න පුළුවන් මිනිස්සු කෑ ගහන්නේ නැහැ ෂේප් එකේ යන්න පුළුවන් අවුලක් නැහැ නින්දක් දාන්න පුළුවන් ඉතින් සඳනාත වලටම යනකම් අපි එන සඳනාත වලට ගිහලා වීඩියෝ එකක් දාන්න ඇත්තටම මම නම් ප්‍රාර්ථනා කරන්නේ අපේ ලංකාවෙත් මේ වගේ බස් තියෙන්න ඕන මේ ඒ කියන්නේ නගරාන්තර දුවන්නත් මේ වගේ බස් තියෙන්න ඕන දැන් ওই මෙට්‍රෝ බස් සර්විස් එක වැඩ කරනවා වගේම තියෙන්න ඕන ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙහි හිටියනම් අර ගැමුණු අයියා වගේ ඩයල් එක මෙහෙටත් මේ බස් දුවන්නම් වෙන්නේ කොන්දරි දෙනවා කියයි අරයි මේකයි කතන්දර ගොඩයි ඉතින් ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සු පව් අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ ඇත්තටම බස් සේවාවක් මේ පොදු ප්‍රවාහන සේවාව දියුණු වෙන්න ඕන මේ වගේම මම නම් හදවතින් ප්‍රාර්ථනා කරනවා අපේ මිනිස්සු කොහොම දුක් විඳින්න ඕන මිනිස්සු නෙමෙයි ඇත්තටම අපේ මිනිස්සු පව් අපේ මිනිස්සුන්ට අනිවාර්යෙන් මේ වගේ ක්වොලිටි බස් සේවාවක් කියන්නේ පොදු ප්‍රවාහන සේවාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන මම හිතනවා මේ දැන් ඉන්න රජයෙන් අනිවාර්යෙන් ඒක කරයි කියලා මොකද මේ යන විදියත් එක්ක බැලුවාම මේක අපිට තේරෙනවා ඉතින් බලමුනේ ඉස්සරහට අපිට කාවත් ජජ් කරන්න බෑ අපි ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා මම හිතනවා හැදෙයි කියලා මේ යන විදියත් එක්ක හොඳයි එහෙනම් අපි බලමු කියලා මේක දේශපාලන වැඩසටහනක් නෙමෙයි මම ඇස් දෙකට දකින දේ කිව්වේ බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා සඳනාත වලට ආවා ටිකට් එක වැඩ කරා මේ ගිය සතියේ ගත්ත ටිකට් එක තිබුණේ බලමු දැන් මෙතනින් මෙට්‍රෝ එක අරගෙන අපිට මෙට්‍රෝ එක බලා ගන්න පුළුවන් මෙතනින් මට ගන්න තියෙන්නේ කොමස්සී නෑ අරගෙන අපි යන්න ඕන චෙන්ට්‍රාල් FS වලට එතනින් ගිහිල්ලා M2 එක අරගෙන අගස්තිනෝ වලට යන්න ඕන අපි එන යමු ආපු ගමන් මෙට්‍රෝ එක ආවා නැග්ගා ගියා ඉතින් තියෙන්නේ හරියම ලේසි ඉතින් හොයාගන්න මේ ගහලා තියෙනවා යන්න ඕන විදිය. දැන් මම බහලා පල්ලෙහාට යන ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු ඊළඟ මෙට්‍රෝ එකේ කොහොමද කියලා ඉතින්.
මං දැන් ආපු මෙට්‍රෝ එක ටිකක් පරණ එකක්. බලමු මේක නම් සමාන. මේකේ අර කොමසීන එකෙන් ඇවිල්ලා දැන් අභියාතගාස එකට මාරු වෙන්න ඕන. යන්න අගස්තිනෝ වලට යන්න. මම යන්න ඕන රැගුල කපකන් මම දැන් ඇවිල්ලා තින්නේ. ඉතින් කෑම එකක් ගන්න ආවා. කොහොමද කෑම එක රස පාටයිනේ. මම කාලා බලමු. ඒ වෙලාවේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනවද? මොකද කෑම එක දැක්කට පස්සේ කෑම එක කන්න තමයි වුණා කියන්නේ. ඒ ඇත්තටම කෑම එක පට රසයි. හොඳටම තිබුණා කෑම එක. මම අගස්තිනෝ වලින් තමයි කෑම එක ගත්තේ. අගස්තිනෝ එච්.එන් කියලා තියෙනවා ලංකාවේ කෑම කඩයක් හොටල් එකක්. ඒකෙන් තමයි මේ කෑම ගත්තේ. ට්‍රෑම්ප් එකක් දැන් මම යන්නෙත් මේ වගේ ට්‍රෑම්ප් එකක් ගන්න තමයි. මම පෙන්නන්නම් ඒකත්. කොණ්ඩේ රැවුලයි දෙකම කැපුවා. මම රැවුලට පොඩ්ඩක්වත් ආස නැහැ. මොකද මගේ රැවුල සුදු වෙනවා. ඒක නිසා මම රැවුල කපනවා. මම රැවුල චුට්ටක්වත් ආස නැහැ. කට්ටිය නම් මට බයිනවා රැවුල කපන්න එපා කියලා. ඒත් මම කපනවා. මොකද මගේ රැවුල මම ආස නැහැ. හරි. රැවුල කපලා ඊට පස්සේ මම ඒකේ වීඩියෝ දාගන්න බැරි වුණා. මට ඒ ටිකේ වීඩියෝ කරන්න ලැජ්ජයි. රැවුල කපලි වෙලා ගියා කන්න. කාපු එකේ වීඩියෝ කැල්ලක් මේකට දාන්න. බලන්න දැන් වෙලාව රෑ 8යි. අදට ඉවරයි. ආයේ ඊළඟ දවසේ ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි හෙට සෙට් වෙමු. හරිද? යම්මඩම. කැතයි කියලා දන්නව. කරන්න දෙයක් නැහැ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. කැතයි කියලා මම දන්නවා. ලස්සන සන්ධ්‍යාවක් බලන්න ඉතින්. සන්ධ්‍යාවක් නේ බන් රෑ. දැන් 8යි වෙලාව. බලන්න ඉතින් ලස්සන. මම ඉස්සරහින් මේල වඩිනවා. ඉතින් වීඩියෝ කැල්ලක් දාගන්න ඕන. මේක ට්‍රෑම්ප් එකක්. අර මම ඉස්සෙල්ලා ගියේ මේ පෙන්නුවේ ට්‍රෑම්ප් එකක්. ඉන්න ගයිස් අද අපි ආවා ඉතින් ක්‍රිකට් ගහන්න. මෙන්න මේ අයියාගේ තමයි මේ කැමරාව. අයියේ චාව කියන්න අයියේ. චාව චාව. අර ඉතින් මේ ඔන්න මේ එන අවස්ථාවක් හම්බුණා මට මේ මම වීඩියෝ හදන ෆෝන් එක වෙන්නන්න මේ තින්නේ. ඕකෙන් තමයි මම ඔක්කොම හැම ගේමම ගහන්නේ. අර හේ කට්ටිය ක්‍රිකට් ගහනවා. ඉතින් ක්‍රිකට් ගහන්න ඇවිල්ලින් ඉතින් අද ඕක තමයි වෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ දාන්නම් ඉස්සරහට. මුගෙන් කැමරාව උස්සලි වෙලා vlog එකක් කරන්න ඕන. සුප්‍රී vlog එකක් කරන්න ඕන මේකේ. දවසක් අරගෙන බලමු ඉස්සරහට පුළුවන් වේද කියලා. 16 වෙනිදා මට vlog එකක් කරන්න දීපන් කැම් එක. මම මේකෙන් vlog එකක් කරන්නම් 16 අපේ ටූර්නමන්ට් එක තියෙනවා. ඉතින් ටූර්නමන්ට් එකට ප්‍රැක්ටිස් කරන්න තමයි අද ආවේ. ඉතින් කට්ටිය බෑලින් අද ඉන්නොත් මම හිතන්නේ 30ක් විතර ඉන්නවනේ බං කට්ටිය. ඒ සංසල් 30 දැන් ඉන්නවා 36ක් දවද මම. ඔක්කොම 36ක් ඉන්නේ ඉතින්. ලංකාවේ කට්ටිය ඔක්කොම ඉතින් ගැම්මඩ මද බහැලා තින්නේ. ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න. ඔව්. ටීම් 8ක් ගහනවනේ අපි. ටීම් 8ක් ගහනවා. ටීම් එකකට 10ක් ඉන්නවා. ගැම්ම තමයි අපි බලමු. මං එහෙම වුණොත් 16 වෙනිදාත් පුළුවන් වුණොත් vlog එකක් ගේන්න. උගේ කැම් එක තියෙනවා. කැම් එකෙන් අරන් අනිවාර්යෙන් බලමු එහෙනම් කට්ටිය. ඇට ඇදිව ඔයාලට පේන්නේ නැද්ද? මං හිතනවා ඔයාලා දැක්ක කියලා අශ්වයා. දැක්කනේ මිනිස්සුන්ට ෆ්‍රී වතුර. සුපිරි වතුර ටිකක්. මරු. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මෙච්චර අද වීඩියෝ එක. මම ලොකු වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම පොඩියට වීඩියෝ එක කරේ. එහෙනම් හැමෝටම චාව මං ගිහිල්ලා එන්න. සෙට් වෙලා ඉන්න. අපි ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට ගේන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝම මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් support එකක් දෙන්න මේ Harvard Trails කැමරාමන්.